කුරුණෑගල ඇතුගල් පුරවරේ ලස්සන කරන වැව. ලය මතකද අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම අවට බැලුවම හරිම ලස්සන වගේම මේ ජනප්‍රවාදත් හරිම ලස්සනයි. ඉස්සර අතීතයේ නියං සමයක සත්තු වනේ හිටපු සත්තු ඇවිල්ලා ඉන්නවා මේ පින්තාලිය වැවේ වතුර බොන්න. ඒ ඇවිත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ලෝභකමට වතුර බිව්වා කියලා දෙවියෝ කෝප වෙලා සාපයක් විදිහට මේ සත්තු ඔක්කොම ගල් කරා කියලා කියනවා. ඔය ඉබ්බාගල, කුරුමිනියාගල, ආදාගල, වඳුරාගල වගේ මේ වටපිටාවේ තියෙන ඔක්කොම ගල් ඔය සත්තු ගල්ලු ඉච්චේවා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මේක ජනප්‍රවාදයක් විතරයි. ඊළඟ කතාව තමයි කුරුණෑගල යුගයේ රජකම් කරපු තුන්වෙනි බුවනක බාහු රජුව යෝනක දේශයෙන් ගේනවා බිරිඳ ඇවරු දෙන්න. කුරුණෑගල වැව එහෙම නැත්නම් අතීතයේදී භාවිතා කළ රන්තලිය වැව. මේ වැව හා බැඳුණු ජනප්‍රවාද රාශියක් තවමත් ලංකාවේ ජනතාව අතර නොනැසී තියෙනවා. ඒ අතරින් විශේෂ කතා දෙකක් තියෙනවා. එකක් වත්තිමි රජුට දිවි අහිමි කළ අద్භූත රන්තලිය හා බැඳුණු කතාව. අනිත් කතාව රන්තලිය වලව්ව හා බැඳුණු කතාව. අක්කර 150ක් පුරා පැතිර ඇති රන්තලිය වැව අතීතයේ මේට වඩා තරමක් විශාලව පැවති බව ඉතිහාසයේ මතය. ඒ කාලේ වැව පිහිටලා තියෙන්නේ අද ගැට්ටුවන නමින් හඳුන්වන ප්‍රදේශයේ. වැවෙහි එක් කෙළවරක් සාරාගම වැවෙහි වැව්බම්මට යාබදවද අනෙක් කෙළවර මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ පවතින භූමියේ දක්වාම විහිදී තිබිච්ච බව කියනවා. අද වෙන විට භූමි ප්‍රමාණය අඩු වෙමින් අක්කර 150කට පමණ මේ වැව සීමා වෙලා තියෙනවා. තුන්වෙනක බුවනක බාහු හෙවත් වන්නි බුවනක බාහු රජකම් කළ යුගයේ නම් ක්‍රිස්තු වර්ෂ 1326 සිට 1335 දක්වා කාලය. මෙනි බුවනක බාහු රජු මෙම කුරුණෑගල වැව තනා ඇති බව තමයි වංශ කතාවල සඳහන් වෙන්නේ. කෙසේ නමුත් දීර්ඝ ඉතිහාසයක් පුරා රාජකීය රහස් සංගවාගෙන සිටින මේ මනරම් වැවට රන්තලිය වැව ලෙසින් නම ලැබුණු ආකාරය ගැන ජනප්‍රවාදයේන කතා අතර විශේෂ කතා දෙකක් තියෙනවා. කුරුණෑගල දිශාවට කෝරළේ මහත්තයෙක් ඉඳලා තියෙනවා. කෝරළේ මහත්තයාට පහත්යයි සම්මත කුලයක කාන්තාවක් සමග සම්බන්ධතාවයක් තිබුණා. ඒ කාන්තාවගේ නම රත්නවල්ලි. මේ රත්නවල්ලි ගැබ්බර වුණායින් පස්සේ මේ කතන්දරය කෝරළේ මහත්තයාගේ බිරියට ආරංචි වෙනවා. පසුව මැණිකේ විසින් මිනිස්සු යොදවලා රත්නවල්ලිව ඝාතනය කරනවා. මීට කලින් කෝරළේ මහත්තයා රත්නවල්ලිට රත්තරන් තලියක් දීලා තියෙනවා තෑගි විදියට. ඉතින් මේ කාන්තාව කෝරළේ මහත්තයාගෙනුත් ඒ පරම්පරාවට අයත් සියල්ලඟනුත් පලිගන්න සිතලා රන්තලිය කුරුණෑගල වැව මැද්දේ දිස් වෙන්න නැත්තම් පේන්න තියලා ගියා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. කුරුණෑගල වැව අසල තියෙන මේ රන්තාලිය වලව්ව ලෙස සලකන රන්තාලිය තානායම ඉදිරිපිට සෑම අවුරුද්දකම නාන්න එන කෙනෙක් මේ වෙනකොටත් බිලි වෙනවා කියලා ජනතාවගේ මතයක් තියෙනවා. ස්පැරන්නන් පවසන්නේ වල්ලි අරන් යනවා. තවත් සමහර විශ්වාස කරනවා ඒ රන්තලියේ නිදානයක් වෙලා වැව මැද්දේ තාමත් තියෙනවා කියලා. ඒ කාලයකට වැවෙන් උඩට ඇවිත් පා වෙනවා කියලාත් විශ්වාස කරනවා. කෙසේ වෙතත් වල්ලිගේ ශාපය කෝරළේ මහත්තයාගේ පරම්පරාවට පළ දෙන බව පැරණන්ගේ විශ්වාසය. මෙහි එන අනිත් ජනප්‍රවාදය තමයි එවක කුරුණෑගල රාජ්‍ය පාලනයේ ගෙන ගිය තුන්වන විජයබාහු රජුට යෝනක දේශයෙන් ගෙන එන ලද පරිවාර බිසවක් සහ අගබිසවක් සිටි බව ජනප්‍රවාදයේ පැවසෙනවා. කොහොම නමුත් මේ බිසවරු දෙදෙනාගෙන් අගබිසවට කාලිංග නමින් පුත් කුමාරයෙක් සිටි බවත් පරිවාර බිසවගේ පුත් කුමරු වත්හිමි නමින් ප්‍රසිද්ධ වුණා කියලත් කතාවේ සඳහන් වෙනවා. මේ වත්හිමි කුමරුගේ මව මුස්ලිම් ජාතික බිසවක් වූ බවත් පැවසෙනවා. කාලයක් ගත වෙද්දී කුරුණෑගල රාජ්‍ය පාලනය කළ මේ රජුට තවත් පාලකයෙක් සමග සටනට යන්න සිද්ධ වෙනවා. ඒ සටනින් මේ රජු ජයගත්තත් රජමාලිගයට ආරංචිය ලැබුණේ රජු යුද්ධයෙන් පරාජය වුණ බවයි. ඉතින් මේ නිසා රජුගේ බිසවරුන් විරාගලින් පැන දිවිනසාගෙන තියෙනවා. මේ පුත් කුමාරයෙක් මාලිගාවේ මෙහෙකාර කාන්තාවක විසින් නාවෙමින් හිටියා. ඇය කුඩා කුමරුගේ ආරක්ෂාව සඳහා කුමරුද රැගෙන ඇගේ ගම්මානයේ බලා යනවා.
මේ අතරේ මාලිගයට පැමිණෙන රජු සිදුවී ඇති විනාශය දැකලා මහත් කම්පාවට පත් වෙනවා. රජු ඇතුළු පිරිසත් විරාගලින් පැනලා දිවිනසාගත්ත කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. පස්සේ වත්හිමි නැවත රාජ්‍යත්වයට පත් වෙලා තියෙනවා. වත්හිමි කුමරුගේ රාජ්‍ය පාලන සමයේදී හදිස්සියෙම මේ කුරුණෑගල වැවෙන් රන්තලියක් මතුවලා තියෙනවා. ඉතින් අදාහ ගන්න බැරි මේ සිදුවීමෙන් රජු සිටුවේ නිදානයක් වෙන්නේ නැති කියලා. ඉතින් රජු මේ නිදානය ගන්නට රහසෙම සැලසුම් කරනවා. ඇමතිවරු රජුරවන්ට දන්වා සිටියා මේ රන්තලිය ගන්න වැවට බැස්ස බොහෝ දෙනෙක් ආපහු ආවේ නැහැ කියලා. අතුගල පර්වතයේ මුදුනේ සද්දිනක් පිරිත් දේශනාවක් කරවා ගතහොත් නිදානය ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඇමතිවරු කූට උපක්‍රමයක් රජුව ඝාතනය කරන්න උත්සාහ කරනවා. රෝද සහිත පිරිත් මණ්ඩපයක් රජුට පිරිත් ශ්‍රවණය කරන්නට සකස් කරලා ඊටසමේ ඉන්නකොට රජුරුවත් එක්කම මණ්ඩපය ගලෙන් පහළට තල්ලු කරලා රජුව ඝාතනය කරනවා. ඒ අවස්ථාවේ රජු ඊටාම කේන්තියෙන් මියගිය නිසා රජු යක්ෂයෙක්ව ඉපිද ප්‍රදේශයේ ජනතාවට පීඩා ඇති කළ බව කියනවා. යంత్ర මන්ත්‍ර දත් භික්ෂුවක් විසින් රජුව මේන් මුදවා දේවත්වයට පත් කළ බව සඳහන් වෙනවා. අදටත් ජනතාව මහත් ගෞරවයෙන් වන්දනා කරන ගලේ බණ්ඩාර දෙවියන් ලෙස හඳුන්වන්නේ ඔය මරණයට පත් වුණු වත්හිමි කුමරු. ඉතින් ඔය වගේ ඉතිහාස කතා ගොඩක් තියෙන කුරුණෑගල හවට ලස්සන කරන මේ වැවරවුමට ඇවිල්ලා ඔන්න යනවා නම් විදේට කාලා බීලා මේ ඇවිදලා කියලා ලස්සන සුන්දරත්වය බලාගෙන යන්න පුළුවන්. තවතුරු තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්නත් තියෙනවා.